මේ පාර අපි දෙන්න පළවෙනි වතාවට තනියම සිරීපාද වැන්ද. අපේ පරණ මතකත් අලුත් වුණා. දන්සල් ගොඩකුත් වැන්දා. ඒ විතරක් නෙමෙයි ඉර සේවයත් බැලුවා. හොඳම වැඩේ කියන්නේ පැය 4ක්ම පොලිමේ ඉන්නත් උනා. අපි දැන් ආවේ දැන් 12:54. එනං සම්ම සම්බන්ධී පිටේ කරුණා කරමු. අපි දැන් කොහේ හරිද ඉන්නේ? ඔන්න දැන් අපි ඉන්නේ ජම්බෝල ගහයට අම්බලම ළඟ. අපි එදාගේ මෙතන පල්ලෙන් නේද? ඈ? අපි දැන් තමයි සීතගඟුල ළඟ අම්බලමට ලං වුණේ. අර වලට ඈතින් පේන්නේ සීතගඟුල. එතනින් යන පිරිසිදු වෙනවා. අපි වඳින්න යනවා. අපි ආවේ රත්නපාරේන්නේ. අපි එන ගමන් දන්සල් 3-4ක් විතර වැන්දනේ යනවා. අපි සීතගඟුලෙන් පිරිසිදු වෙලා එද්දී අපිට හම්බුණා බද්දන්සල. ඒ බද්දන්සලෙන් බදුත් කාලා දැන් ආයෙත් අපි මේ වන්දනා කරනවා. අපි නම් ආයෙ හම්බෙමු. අපි තාම කරුණා කරන තමයි යාළුවනේ. දැන් වෙලාව 4ත් කිට්ටුයි. බයිපදේකුත් යනවා දැන්ම. පුටුවක් හම්බුණා. එතෙල්ලා පෑස් ගෙඩියක් අරක යනවා. අපි දැන් ඉන්නේ ඉනිකට පාන ළඟ. හරි එතෙන්ට මළුව පේන විදිය. මහන්සියනි වෙන්නත් එක්ක ඉදිකටුපාන ආපන ශාලාවෙන් ලුණු මිරිස් එක්ක රොටියකුත් කාලා පොඩි කයියකුත් ගහගෙන ප්ලේන් ටීකුත් බිව්වා. උඩ නෙවෙයි. මොකද කරන්නේ? අපි දැන් ඉන්නේ අර පිට පානේ. වචනත් පැටලුණා. ඒ තරමට සීතලයි. හර්මිල පාන්ට මළුව මාර ලස්සනට වෙනවා. එදා නිවාඩු දවසක් නිසා වෙන්නේ නැති පුදුම සෙනඟක් ඉඳියේ. මෙතන අම්බලමේ බද්දන්සලකුත් දුන්නා. මේ දන්සල් නම් මිනිස්සුන්ට ගොඩක් වටිනවා. අපිට ඇහැල කනුව ළඟ ඉඳන් මළුවට යන්න පැය 4ක්ම පොලිමේ ඉන්න උනා. පඩියක් හිස්සෙනකන් ගොඩක් වෙලා බලන් ඉඳලා කොහොම හරි 4ට විතර මළුවට යන්න පුළුවන් වුණා. අපි දෙන්න තනියම සිරිපා කරුණා කරන්න ඉඳපු ඒ ආශාව අද හැබෑ වුණා. සිරිපා කරුණා කරන්න ඉන්න ඔයාගේ ඒ ආශාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.